දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය කියන්නේ වර්ග පදයක් තියෙනවා සහ තව පද දෙකක් තියෙනවා. ඒක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය කියලා කියන්නේ. දැන් මේ වගේ වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන මෙන්න මේ. මුලින්ම මේ අපිට 15 තියෙන පූර්ණ සංඛ්‍යාව 15 මෙන්න මේ වර්ග සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා 15යි x වර්ගය. හරිද? ඊට පස්සේ මේකේ සාධක හොයන. එක වතාවක් 15. හරි. ඊට පස්සේ අපිට එනවා දෙකෙන් මේක වැඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ තුනෙන් තමයි මේක වැඩි වෙන්නේ. 3 වතාවක් 5. ඊට පස්සේ ආයෙ එන්නේ 5 වතාවක් 3. මේ වගේ රිපීට් වෙනවා. මම කියන්නේ 3 වතාවක් 5 සහ 5 වතාවක් 3. දැන් මේක කියන්නේ 3 වතාවක් 5 ඊට පස්සේ ආයෙ මේ සංඛ්‍යා දැන් මේකම අනිත් පැත්තට ඇවිල්ලා මේ තියෙන්නේ. එහෙම වුණාම අපි එතනින් එහාටයි සාධක ගන්න. මේක මෙතනින් නවත්තනවා. ඒකයි ආයෙ බලන්නේ එතකොට 3 වරක් 5 15යි ධන 15යි දැන් මෙතන අපි x උත් එනවා x x නුත් x. එතකොට ධන 3යි x වැඩි කිරීම ධන 5යි x කියන්නේ ධන 15යි x වර්ගය වෙනවා. අන්න හරියට මේ පදේ ඉදිරියට ලියන්නේ. මේ පදේ හැදිලා තියෙන්නේ. එතකොට අපි ඊළඟට බලන්න ඕනේ මෙන්න මේ පදේ කියන්නේ ධන 8යි x කියන පදේ මේ ධනයි 3යි x කින් සහ ධන 5යි x කින් හදාගන්නේ කොහොමද කියන්නේ. අපි මේක මෙහෙම ලියා ගන්නවා. ධන 3x ධන 5x එකතු වුණොත් තමයි ධන 8x හැදෙන්නේ. ඒකට ධන 5x ධන 3x ධන 15 ඔන්න මොන තමයි දැන් මෙතනදී ධන 8 හැදෙනවා. හරි. ඕලන්නේ මේක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ අපි මේකෙන් පොදු පද ලියට ගන්නවා. මේ පද දෙකේ පොදු පදේ වෙනම සලකලා ලියට ගන්නවා. මේ පද දෙකේ පොදු පදේ වෙනම සලකලා ලියට ගන්නවා. කර මේකේ x කෙනෙක් පොදුයි. උර x ධන 5 එනවා. මෙතන 3ක් පොදුයි. එතකොට අපිට x ධන 5 එනවා. හැම වෙලාවෙම මේ මෙතන එන පදේ තමයි අනිත් පැත්තට එන්න ඕනේ. මෙන්න මෙතනට එන්න ඕනේ. එතකොට අපි මේ පද දෙකෙන් එකක් කියලා අරගෙන x ධන 5 මෙහෙම ලියනවා. ඊට පස්සේ මේ පදේ සහ මේ පදේ අරගෙන x මෙතන ධන 3 තියෙන්නේ. එතකොට ධන 3 මෙන්න මේ තමයි ආන්සර්. හරි අපි මේක ඇතුළත් සින්දලා බලමු. මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. දැන් මේකෙත් අර ඉස්සල්ලා කියලා දුන්නා වගේම මේ සංඛ්‍යාවෙන් කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාවෙන් මේ වර්ග සංඛ්‍යාව වැඩි කරනවා. එතකොට අපිට එනවා ඍණ 3න් ඍණ ධන 4යි x වර්ගය. එතකොට ඍණ එන්නේ මොකද ඍණයි ධනයි වැඩිද ඍණ එන්නේ කියලා දන්නවා. ඍණ 12යි x වර්ගය එනවා. මේකෙදි දැන් මේකේ සාධක එක වතාවක් 12 මේ සංඛ්‍යාව ඍණ දැන් මොකක් හරි මෙතන සංඛ්‍යාවක් එක්ක ඍණ එක ඍණ වෙන්න ඕනේ එක්ක 12 ඍණ වෙන්න ඕනේ. ඒක බලන්නේ මෙන්න මේ ධන 4 හදාගන්නේ කොහොමද කියලා. කියන්නේ අපි බලමු ඉස්සරහට. මේක ඍණ කියලා ගමු දැන්. දැන් මෙතනදී ඍණ 12යි x වර්ගය හැදෙනවා. ඊට පස්සේ අපි ගන්නවා ඍණ 2යි x වැඩි කිරීම ධන 6යි x වලින් හැදෙනවා ඍණ 12යි x වර්ගය. දැන් මෙතනදී අපිට ගන්න පුළුවන් කෙලිම මේක හැදෙනවනේ. මේ මෙන්න මේ දෙකේ කියන්නේ ඍණ 6යි x ඍණ 2යි x කින් අඩු වුණොත් ධන 4යි x හැදෙනවා. අපිට දැන් මේක ගන්න පුළුවන් 4යි x වර්ගය එහෙම ලියනවා. මේ පදේ හැදෙන්නේ කොහොමද? ධන 6යි x එකතු වෙලා ඍණ 2යි x. එතකොට මේ කොහොමද ඍණ 2යි x වෙනවා. එතකොට තියෙන ඍණ 3. දැන් මෙහෙම දීලා බෑ. මොකද මෙතන මෙහෙමත් පුළුවන්. නැත්නම් අපි ලේසි මේ පදේ මෙහාට මාරු කරගත්තා. ඒතර අපි ගන්නවා මෙන්න x වර්ගය ඍණ 2යි x ධන 6යි x ඍණ 3. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ධන දෙකක් කෙරේ. මොකද මෙතන මේ දෙක පොදුනේ දෙකක් කෙරේ ගත්තා අය x කෙනෙකුත් පොදුයි. x පදයකට කෙරේ ගන්න පුළුවන්. එතකොට එනවා 2යි x කියනවා දැන්. එතකොට 2යි x 2x කියන විදිහම 4යි x වර්ගය එනවා. මේක ඍණ 1. මොකද ධන 2යි x ඍණ 1 කියන විදිහම ඍණ 2යි x එනවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ධන 3ක් කියන විදිහට 6ටයි 3ට පොදුයි 3.
එතකොට x ඍණ 2යි x තුන් වරක් 2 තව 6 වෙන්නේ 3 වරක් 2 6යි x. එතකොට 6යි x දෙනවා ඍණ 1. මේ පදයෙන් තමයි මෙතන තියෙන්නේ. මේ පදේ තමයි අනිවාර්යෙන් මෙතන එන්න ඕනේ. එතකොට අපිට එනවා 2x ඍණ 1 2x ධන 3.